ආයුබෝවන්. ඔබට සාදරයෙන් පිළිගනිමු ෆෙඩරිකෝ වැල්වර්ඩ් එන්ජින් ක්විස් එකට. අද අපිට තියෙන්නේ ප්‍රශ්න 20ක්. ඔබට ජය ගත හැකිද? එහෙනම් ආරම්භ කරමු. ප්‍රශ්නය 1. ෆෙඩරිකෝ වැල්වර්ඩ් කවදා උපන්වාද? ෆෙඩරිකෝ වැල්වර්ඩ් 1998 වසරේ උපන්. ප්‍රශ්නය 2. වැල්වර්ඩ් කුමන කණ්ඩායමට සම්බන්ධද? වැල්වර්ඩ් රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමට සම්බන්ධයි. ප්‍රශ්නය 3. වැල්වර්ඩ් කුමන තරගාවලියට සහභාගී වේද? වැල්වර්ඩ් සියලුම තරගාවලියට සහභාගී වේ. ප්‍රශ්නය 4. වැල්වර්ඩ් කුමන තනතුරට ක්‍රීඩා කරයිද? වැල්වර්ඩ් මැද පෙළ ක්‍රීඩකයෙකි. ප්‍රශ්නය 5. වැල්වර්ඩ් කුමන ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරයිද? වැල්වර්ඩ් ඉස්පාන්‍ය ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරයි. ප්‍රශ්නය 6. වැල්වර්ඩ් කුමන වර්ෂයේ ලා ලීගා ජයග්‍රහණය කළේද? වැල්වර්ඩ් 2021 වර්ෂයේ ලා ලීගා ජයග්‍රහණය කළේය. ප්‍රශ්නය 7. වැල්වර්ඩ්ගේ ප්‍රථම වෘත්තීය කණ්ඩායම කුමක්ද? වැල්වර්ඩ්ගේ ප්‍රථම වෘත්තීය කණ්ඩායම බොඩිගෝ වේ. ප්‍රශ්නය 8. වැල්වර්ඩ් කුමන වර්ෂයේ රියල් මැඩ්‍රිඩ්ට එක් වුණාද? වැල්වර්ඩ් 2018 වර්ෂයේ රියල් මැඩ්‍රිඩ්ට එක් වුණා. ප්‍රශ්නය 9. වැල්වර්ඩ්ගේ ප්‍රියතම ක්‍රීඩාව කුමක්ද? වැල්වර්ඩ්ගේ ප්‍රියතම ක්‍රීඩාව ෆුට්බෝල් වේ. ප්‍රශ්නය 10. වැල්වර්ඩ් කුමන තරගයකදී ප්‍රථම ගෝලය ගත්තේ කවදාද? වැල්වර්ඩ් 2020 වර්ෂයේ ප්‍රථම ගෝලය ගත්තේය. ප්‍රශ්නය 11. වැල්වර්ඩ්ගේ උපන් නගරය කුමක්ද? වැල්වර්ඩ්ගේ උපන් නගරය මොන්ටෙවිඩියෝ වේ. ප්‍රශ්නය 12. වැල්වර්ඩ් කුමන වර්ෂයේ ජාතික කණ්ඩායමට එක් වුණාද? වැල්වර්ඩ් 2019 වර්ෂයේ ජාතික කණ්ඩායමට එක් වුණා. ප්‍රශ්නය 13. වැල්වර්ඩ්ගේ ආදරණීය ක්‍රීඩකයා කවුරුන්ද? වැල්වර්ඩ්ගේ ආදරණීය ක්‍රීඩකයා රොනාල්ඩෝ වේ. ප්‍රශ්නය 14. වැල්වර්ඩ් කුමන වර්ෂයේ ෆිෆා ලෝක කුසලානට සහභාගී වුණාද? වැල්වර්ඩ් 2018 වර්ෂයේ ෆිෆා ලෝක කුසලානට සහභාගී වුණා. ප්‍රශ්නය 15. වැල්වර්ඩ් කුමන තරගයකදී පළමු ගෝලය ගත්තේ කවදාද? වැල්වර්ඩ් 2021 වර්ෂයේ පළමු ගෝලය ගත්තේය. ප්‍රශ්නය 16. වැල්වර්ඩ් කුමන කණ්ඩායමින් අධ්‍යාපනය ලැබුවාද? වැල්වර්ඩ් බොඩිගෝ කණ්ඩායමින් අධ්‍යාපනය ලැබුවා. ප්‍රශ්නය 17. වැල්වර්ඩ් කුමන තරගයකදී ප්‍රථම ගෝලය ගත්තේ කවදාද? වැල්වර්ඩ් 2020 වර්ෂයේ ප්‍රථම ගෝලය ගත්තේය. ප්‍රශ්නය 18. වැල්වර්ඩ් කුමන තරගාවලියට සහභාගී වේද? වැල්වර්ඩ් සියලුම තරගාවලියට සහභාගී වේ. ප්‍රශ්නය 19. වැල්වර්ඩ් කුමන වර්ෂයේ ලා ලීගා ජයග්‍රහණය කළේද? වැල්වර්ඩ් 2021 වර්ෂයේ ලා ලීගා ජයග්‍රහණය කළේය. ප්‍රශ්නය 20. වැල්වර්ඩ් කුමන කණ්ඩායමට සම්බන්ධද? වැල්වර්ඩ් රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමට සම්බන්ධයි. ඔබට ස්තුතියි. ඔබේ ප්‍රතිඵල කොහොමද? අපිට කියන්න අමතක කරන්න එපා. තවත් ක්විස් වලට සහභාගී වන්න අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය!